කුළුබඩුවක් ලෙසත් ඖෂධයක් ලෙසත් ලෝක ප්‍රකට සුදුලූණු ගැනයි අද වීඩියෝ එක ගෙනාවේ. සුදුලූණු කෑම මොකද වෙන්නේ කියලා බලන්න මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉයුම් පියුම් කටයුතු වලට වගේම ඖෂධයක් ලෙසත් අතීතයේ සිටම අපේ රටේ අය වගේම ග්‍රීක රෝම වැසියන් සහ චීන ජනතාව මේ සුදුලූණු පාවිච්චිට අරගෙන තියෙනවා. සුදුලූණු බික්කක් තැළුවම පොඩි කරාම එහි ඇති සල්ප සංයෝග නිදහස් වෙනවා. මේ හේතුව නිසා සුදුලූණු වලට වැඩි ඖෂධීය වටිනාකමක් ලැබිලා තියෙනවා. සුදුලූණු වල අඩංගු කැලරි ප්‍රමාණය ඉතාම අඩුයි. ඒ වගේම විටමින් C, විටමින් B6 සැලකිය යුතු ප්‍රමාණයක් අඩංගු වෙනවා. සුදුලූණු ගුණදායක වෙන්නේ මොනවටද කියලා අපි දැන් බලමු. ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනයට. ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය දියුණු කරන නිසා සෙම් ප්‍රතික්ෂාව උණ වගේ රෝගී තත්ත්වයන් මගහරවා ගන්න සුදුලූණු ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබෙනවා. අධිරුධිර පීඩනයට. රුධිර පීඩනය අධික අවස්ථාවලදී ඒ අඩු කරලා හෘදයාබාධ සහ ආඝාත වැනි රෝග තත්ත්වයන් වැළැක්වීමට වැඩි හැකියාවක් මේ සුදුලූණු වලට තියෙනවා. හෘදයාබාධ සෑදීමේ තවත් හේතුවක් තමයි අහිතකර LDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම. ඉතින් මේ සුදුලූණු කියන්නේ අහිතකර LDL අඩු කරලා හෘදයාබාධ සෑදීමේ ප්‍රවණතාවය අඩු කරවන සුපිරිම කෑමක්. දිනපතා සුදුලූණු බිකි 3-4ක් ඔයාගේ ආහාර වේලට එකතු කරගන්න පුළුවන් නම් හෘදයාබාධ සෑදීම සම්පූර්ණයෙන්ම නතර කරගන්න හැකියාව ලැබෙනවා. මේ සුදුලූණු වල අඩංගු සල්ෆ සංයෝග මගින් අපේ සිරුරට බැරලෝහ වලින් සිදුවන හානිය අවම වෙනවා. සුදුලූණු කියන්නේ කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් මට්ටම වැඩි කරන කෑමක් නිසා ඒ තුලින් ඔවුන්ගේ අස්ථි පද්ධතිය නිරෝගීමත්ව පවත්වා ගන්න ලොකු උපකාරයක් වෙනවා. හොඳ රුධිර ගමනාගමනයක් සිද්ධ කරලා හෘදයේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වා ගන්න මේ සුදුලූණු බෙහෙවින්ම උපකාර වෙනවා. ඒ වගේම උදරාබාධ ආසාත්මිකතාවයන් සඳහා බඩ පිපුම, බඩේ අජීර්ණය වගේ වැනි අවස්ථාවලදීත් ඈත අතීතයේ සිටම මේ සුදුලූණු අත්බෙහෙතක් විදිහට භාවිතා කරලා තියෙනවා. වාත රෝග සඳහාත් අතීතයේ ඉඳන්ම කොල්ලු සුදුලූණු තම්බලා දෙන එක අත්බෙහෙතක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අලුතෙන් දරු ප්‍රසූතියක් කරපු අම්මා කෙනෙකුට ඇඟපත වේදනාව නැති කරන්න, ඇඟේ ප්‍රතිශක්තිය වැඩි කරන්න මේ මිරිස් හොද්දක් විදිහට සුදුලූණු ගම්මිරිස් දාලා හදන හොදියක ඖෂධමය පානය ලබලා දීලා තියෙනවා. ඉතින් මේ සුදුලූණු කන්න හොඳම විදිහ මොකද්ද? චීන ජාතිකයෝ නම් සඳහන් කරලා තියෙන්නේ ටෝස් කරලා තමයි සුදුලූණු කන්න හොඳම විදිහ කියලා. නමුත් අපේ රටේ නම් හැම ආකාරයකින්ම සුදුලූණු ආහාරයට එකතු කරගන්නවා. කොහොම වුණත් අධිකව සුදුලූණු ආහාරයට එකතු කර ගැනීමෙන් හිස රදය, කෑම අරුචිය, මස් පිඩු පැකිලීම සහ තෙහෙට්ටුව වගේ අහිතකර තත්ත්වයන්ොත් ඇති වෙන්න ඉඩකඩ පවතින බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. ඉතින් ගුණාගුණ දැනගෙන නිසි ප්‍රමාණයෙන් ආහාර වලට එකතු කරගන්න ඕන හොඳම ඖෂධයක් තමයි සුදුලූණු කියන්නේ. මේ වගේ වටිනා තවත් ඖෂධයක් අරගෙන ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. channel එක subscribe කරලා තියාගන්න. සියලු දෙනාටම සුබ දවසක්.